බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ වැඩම කොට වදාළ අතිගෞරවනීය අපේ බුද්ධ වංශ නායක ස්වාමින් වහන්සේගෙන් අවසර විශ්ව පාරමී පදනමේ ඒ නිලධාරී මණ්ඩලය අපේ බුද්ධ වංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ හරහා අපිට ආරාධනයක් සිද්ධ කළා මේ ස්ථානයට වැඩම කරලා පිංගතුල්ලා වෙනුවෙන් ධර්ම සාකච්ඡාමය පින්කමක් සිද්ධ කරන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පින්කම සිද්ධ වෙන්නේ. එනිසා ධර්ම දේශනාවක් හැටියට නෙමේ ධර්ම සාකච්ඡාවක් හැටියටයි මේ පින්කම සිද්ධ වෙන්නේ. එනිසා මම මේ පින්වත් මහත්මයාට ආරාධනා කරනවා ඒ මහත්මයලා සකස් කරගෙන තියෙන ඒ ප්‍රශ්න පිළිවෙලින් විමසන්නේ කියන කාරණය. දෙපැයකට සීමා වූ මෙම කාල වේලාව තුල බොහෝ දෙනෙකුගෙන් ඉදිරිපත් වූ තෝරාගත් ගැටලු කිහිපයක් පමණක් අපි ඔබ වහන්සේගේ කරුණාවෙන් පුරුණු අවධානයට යොමු කිරීමට කැමැතියි. ඒ සඳහා අවසරයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ පළමු ප්‍රශ්නය වඩා සුදුසු වන්නේ අප කරන්නා වූ කුසල් කළ විගස සිතින් අතහැරීමද එසේත් නැත්නම් ඒ සියල්ල තමන්ට අනුමෝදම් කර ගැනීමද? ඉහත පැවසූ ක්‍රම දෙකෙන් කරන්නා වූ කුසල් අනුමෝදනා කර ගැනීමට වඩාත් සුදුසු ක්‍රමය
ඔබ වහන්සේ විසින් කාරුණිකව පැහැදිලි කර දෙන්න. කුසල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න ඕනේ මේ පින සහ කුසලය කියන කාරණා දෙකක් ගැන අපි කතා කරනවා. බුදුරජාණන් වහන්සේ පින කියලා කියන්නේ සැපයට කියන්නා වූ තවත් නමක්. ඒ කියන්නේ සැපයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ. ඔබ සැපයෙන් ජීවත් වෙනවා නම් ඒ ඔබ සැපයෙන් ජීවත් වෙන්නේ පින නිසා. කුසලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සිතින්, කයින්, වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ සහ අයහපත් දේ. දැන් කයෙන් සිදුවෙන්නා වූ යහපත් දේ තමයි අපි සතුන් මැරීමෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා, කාමයේ වර්ධවා හැසිරීමෙන් වළකිනවා. ඒතර වචනයෙන් සිද්ධ වෙන්නා වූ යහපත් දේ තමයි මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන කාරණා වලින් වැළකෙනවා. ඒ වගේම මනසින් සිදුවෙන්නා වූ වැරදි තමයි ලෝභ, ද්වේෂ, මෝහයන්ගෙන් වැළකෙනවා. ඒ කියන්නේ යමෙක් මේ සිතින්, කයින්, වචනයෙන් සිදුවෙන්නා වූ වැරදි වලින් වැළකීලා ජීවත් වෙනවා නම් එතන කියනවා අපි කුසලයේ තුල ජීවත් වුණායි කියන කාරණේ. එහෙනම් පින කියන්නේ මොකක්ද? සැපයට කියන තවත් නමක්. කුසලය කියලා කියන්නේ මොකක්ද? මේ සිතින්, කයින්, වචනයෙන් සිද්ධ කරගන්නා වූ යහපත් සහ අයහපත් දේ අකුසලය කියලා කියනවා. නමුත් මේ වචන දෙකේ තේරුම් දෙක වෙනස් වුණාට මේ වචන දෙකේ අර්ථයන් එකට බැඳිලායි තියෙන්නේ. එකට බැඳිලා තියෙන්නේ කොහොමද? යමෙක් සැපෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? එයා කුසල් දහම් වඩන නිසායි සැපෙන් ජීවත් වෙන්නේ. යමෙක් අසතුටෙන් ජීවත් වෙන්නේ කුමක් නිසාද? එයා අකුසල් දහම් වඩන නිසායි එයා අසතුටෙන් ජීවත් වෙන්නේ. එහෙනම් මේ පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක්. ඒ වගේම කුසලය කියලා කියන්නේ සිතින්, කයින්, වචනයෙන් සිද්ධ කරගන්නා වූ යහපත් දේ. එහෙමනම් මේ මහත්මයා අහපු ප්‍රශ්නය තමයි අපි මේ කරන්නා වූ පින වේවා, කුසලය වේවා අපි ඒ මොහොතේම ඒ පින්කම් සිද්ධ කරලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අත්හැරලා දානවද? එහෙම නැත්නම් ඒක භවයේ අනාගත සැපේ උදෙසා ප්‍රාර්ථනා කරනවාද කියන කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, අපි මේ ආවා වූ ගමනේදී අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරලායි ඇවිල්ලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අතීතයේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කී නමක් පහළ වුණාද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව උපමාවට අරන් කියනවා මේ නර්මදා නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බෑ වගේ අතීතයේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බෑ කියලා. එනම් බලන්න අතීතයේ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙලා තියෙනවා පිංගුතුනි. ඒ පහළ වුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවල අපි මිනිස්සු හැටියට ඉපදිලා අපි බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා තින පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ආවා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතයේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ආවා වූ දීර්ඝ ගමනේදී අපි බුදුරජාණන් වහන්සේලා සංඝයා අරමුණු කරගෙන පූජා කළා වූ දානයන් එක ගොඩක් ගැහුවොත් ඒ අර ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා කටින පූජාවන් සිද්ධ කරන වෙලාවේ පූජා කළා වූ කටින වස්ත්‍ර එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් පිංගතුනි සංසාරයක් පුරාවට අපි මෙච්චර පින්කම් මෙච්චර කුසල් දහම් ජීවිතයෙන් වඩලා තියෙනවා. නමුත් මේ කුසල් දහම් නිසාම පින්කම් නිසාම මේ ලෝකේ මිනිස්සෙක් හැටියට විඳින්න තියෙන සෑම සැපයක්ම අපි ලබලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සෙක් ලබන්න තියෙන ශ්‍රේෂ්ඨ සැපය තමයි මේ සක්විති රජ සැපය කියන කාරණය. මේ සක්විති රජට
අවුරුදු 84000ක් ආයුෂ තියෙන කාලේ තමයි සක්විති රජ කෙනෙක් පහළ වෙන්නේ. එයාට බිසවක් පහළ වෙනවා දිව්‍ය තලයකින් එයා බහින්නේ ස්ත්‍රී රත්නයක්. පංච කල්යාණෙන් බබලන දිව්‍ය ස්ත්‍රී රත්නයක් එයාට ලැබෙනවා. එර්දියෙන් යන්න පුළුවන් අස්වැක්, එර්දියෙන් යන්න පුළුවන් ඇතෙක් ලැබෙනවා. ඒ වගේම මහ පොළොවේ යට තියෙන ඕනෑම සම්පතක් දිවසින් දකින්න පුළුවන් ඇමතියෙක් එයාට ලැබෙනවා. ඒ වගේම පුත්තු දහසක් ලැබෙනවා කියනවා මුළු ලෝකෙම දිග්විජය කරන. එහෙනම් බලන්න ඒසා සංස්කාරයන් ඒසා සැපයන් අපි ලැබුවේ කුමක් නිසාද? අපි කළා වූ පින්කම් කුසල් දහම් නිසාමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් සැපයක් කියලා දෙයක් තියෙනවා නම් සක්‍රයා කියන සැපයත් අපි සෑම කෙනෙක්ම අත්විඳලා තියෙන්නේ. සක්‍රයාගේ සුජම්පති දේවිය කියන සැපයත් අපි සංසාරයක් පුරාවට අත්විඳලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි මේ ලෝක ධාතුව තුල යම් සැපයක් ලබන්න තියෙනවා නම් ඒ සෑම සැපයක්ම අපි අත්විඳලායි තියෙන්නේ. එහෙනම් Taman නුවණින් දකින්න Taman අතීතේ සක්විති රජ වෙලා හිටියානම් Taman අතීතේ සක්‍රයා වෙලා හිටියානම් Taman අතීතේ ස්ත්‍රී රත්නය වෙලා සුජම්පතිය වෙලා හිටියානම් මේ ජීවිතේ අපි මේ ලබලා තියෙන දේ කොයිසා කුඩා දෙයක්ද කියන කාරණේ පිංගතුනි. මේසා ඉහළ ශාස්ත්‍රීය තැන් අපි ලැබුවේ කුමක් නිසාද? අපි කළා වූ කුසල් දහම් පින්කම් නිසාමයි. ආයිමත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ මහා පාර හරහා යන කඩිරැලක් පෙන්නලා. මේ ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා ආනන්ද මේ කඩිරැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. බලන්න මේ කඩිරැලේ ඉන්න කඩියත් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා. එහෙමනම් බලන්න කඩියත් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබත් මමත් සංසාරේ කොච්චරනම් සක්විති රජ වෙලා ඇද්ද පිංගතුනි. එහෙමනම් මේ සෑම ශාස්ත්‍රීය භාවයක්ම අපිට ලැබුණේ අපි කළා වූ කුසල් දහම් නිසාමයි. එහෙමනම් මේ කාරණා තුලින් අපි කුමක්ද දකින්න පිංගතුනි? කොයිසා කුසල් දහම් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ භවය නම් අපි ඒ සංස්කාරයන්ට ඇලෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම භවයයි ලැබෙන්නේ පිංගතුනි. භවයේ ලැබුණා නම් උපතක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම අපි ජාති ජරා ව්‍යාධි මරණ වලට ලක් වෙන තැනකටමයි අපිපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැකිතාක් කුසල් දම් වඩන්න. හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පින්කම් සිද්ධ කරලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දැන් දානයක් පූජා කළොත් අපිට මොකද්ද ලැබෙන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය. මේ හතර තමයි දානයක් තුලින් ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියලා කාරණාවන් ලැබලා තියෙනවා නම් ඒ පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි පිංගතුනි. එහෙනම් බලන්න මේ ආයුෂ, වර්ණය, සැපය, බලය නිට්ටය වූ දෙයක්ද? දවසින් දවස මේ ආයුෂ, වර්ණය, සැපය, බලය ගෙවිලා යනවා පිංගතුනි. ගෙවිලා යනවා කියන්නේ දානේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ වගේම මේ සීලය තුලින් අපිට මොකද්ද ලබලා දෙන්නේ? ඔබ මේ ලස්සන මනුස්ස ජීවිතය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වුණා. සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වීමේ ඵලය තමයි මේ ඔබ ලැබුවා වූ මනුස්ස ජීවිතය. නමුත් දැන් බලන්න මේ මනුස්ස ජීවිතයේ ආයුෂය ගෙවි යනවා කියන්නේ මොකද්ද? ගිය ජීවිතේ රැස් කළා වූ සීලේ සංස්කාරයන් ගෙවිලා යනවා. මේ සංස්කාරයන් ගෙවිලා ගිහිල්ලා මේ ජීවිතේ අපි සෝවාන් ඵලයටපත් උනේ නැත්තම් උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවයේ යටතේ මැරෙන වෙලාවේ ද්වේෂයක් සකස් වුණොත් අපි ආයිමත් සතර පායන්ට වැටෙනවා පිංගතුනි. එහෙනම් බලන්න මේ සංස්කාරයන්ට බැඳීම තුල බරපතල භව අනතුරක් අපේ ජීවිතේ ඉස්සරහට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ අපි විඳින්න තියෙන සෑම සැපයක්ම විඳලායි තියෙන්නේ. ඒ නිසා තවත් මේ භවයේ සැපයන් කෙරෙහි ලොල් වෙන්න එපා. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පින්කමක් කරමින් ඒ පින්කමේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දැන් සිල් සමාදන් වුණොත් මොනවද අපිට ලැබෙන ආනිසංස? සුගතියේ උපදිනවා, සිහිමුලා නොවි මැරෙනවා, අපේ කීර්තිරාවය පැතිරෙනවා.
ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යනවා, අප්‍රමාදීභාවය ඇති වෙනවා. මේ කියන ආනිසංස නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. මේ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා. කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයිමත් දුගතියට වැටෙන්න පුළුවන්. කොච්චර සිහිමුලා නොවී මැරුණත් අපි ආයිමත් සිහිමුලාවටපත් වෙන්න පුළුවන්. කොච්චර මේ කීර්තිරාවයේ පැතුරුණත් එක මොහොතකින් මේ කීර්තිරාවය අහිමි වෙන්න පුළුවන්. කොච්චර අපි සභාවන් ඉදිරියට නොගිව ගියත් අපි දුස්සීලභාවයටපත් වුණොත් සභාවන් ඉදිරියට යන්න බිය ඇති වෙන්න පුළුවන්. එනම් බලන්න මේ සීලේ සංස්කාරයන් අනිත්‍යයි. විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න එපායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැම වෙලාවම දන් දෙමින්, සිල් ආරක්ෂා කරමින්, මෛත්‍රිය වඩමින්, සමාධිය වඩමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේම අන්න පිංගතුනි විදර්ශනා නුවණ සකස් වෙනවා. එතන තමයි වටිනාකම. එහෙම නැතුව පින්කමක් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ නැවත මිනිස්සෙක් වෙන්න කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. අපි දන් දීලා ප්‍රාර්ථනා කරන්නේ නැවත දෙවියෙක් වෙන්න කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා හැකිතා කුසල් සංස්කාරයන් ජීවිතය තුලින් වඩන්න, ජීවිතය තුලින් වඩලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ඔබ ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතක් පාසා ඔබ තුල විදර්ශනා නුවණයි සකස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබ භවයට බැඳිලා යන්නේ නැහැ. ඕනෑම සංස්කාරයකම අනිත්‍ය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ විදර්ශනා නුවණ සකස් කරගෙන යන ගමනේදී පිංගතුනි අපි නැවත භවයේ උපතක් සකස් වුණොත් අපිට මේ කළා වූ කුසල් වලට අදාළ සැපයන් අපිට ලැබෙනවා. අපි දැන් පිටකොටුවට ගිහිල්ලා කතරගමට යන්න බස් එකකට නැග්ගොත් අපි ඒ කතරගම බස් එකේ ඉන්න කොන්දොස්තර මහත්තයාට මට ගාල්ල මාතර තිස්සමාරාමේ කතරගම කියලා අපි ටිකට් එකක් ඉල්ලන්නේ නැහැ. අපි කතරගමට ටිකට් එකක් දෙන්න කියලායි ගන්නෙ. කතරගමට ටිකට් එක ගත්තාම මේ සියලුම නගරයන් පසු කරගෙනයි යන්නේ පිංගතුනි. ඒ නිසා ඕනෑම පින්කමක් නිවන අරමුණු කරගෙන සිද්ධ කරද්දී නිවන් ලබන තාක්කල් භවයේ ලබන්න තියෙන සැපයන් අපිට ලැබෙනවා පිංගතුනි. නමුත් මේ භවයේ සැපයන් පෙරෙහි කෙලෙස් තෘෂ්ණාව සකස් කරගන්න එපා. මොකද මේ ආවා වූ දීර්ඝ භව ගමන පිංගතුනි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ලක්ෂ ගාණක් පසු කරලා ආපු ගමනක් කියලා මම මතක් කළා. ඒ නිසා තවත් භවයේ සැපය කියන කාරණේ ප්‍රාර්ථනා කරන්න එපා. මේ භවයේ තියෙනා වූ කටුක භාවයම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ ගමනේදී අපි අපේ අම්මා තාත්තාලා උදෙසා හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා. මේ බිරින්දෑවරු උදෙසා සාමි පුරුෂයන් උදෙසා අපි හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප්‍රිය දේවල් හා එක්වීම නිසා, ප්‍රිය දේවල් අහිමි වීම නිසා අපි සංසාරයේ හෙළූ කඳුළු මහසાગරයේ ජලයට වඩා වැඩි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වරක් මේ දඹදිව තියෙන කෝටු කෑලි ඔක්කොම එක ගොඩකට ගහන්න කියලා. මුළු දඹදිවම තියෙන කෝටු කෑලි. ඒ සෑම කෝටු කෑල්ලක්ම මේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩන්න කියනවා. එක කෝටු කෑල්ල අයින් කරන්න කියනවා. මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ ගිය ජීවිතේ අම්මා, මේ මගේ ගිය ජීවිතේ අම්මා කියලා. කෝටු කෑලි ප්‍රමාණය ඉවර වෙනවා කියනවා. අම්මලාගේ ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියනවා. එහෙනම් මේ සංසාර බය, මේ සංසාර ගැඹුර දකින්න පිංගතුනි. මේ සංසාර බය, සංසාර ගැඹුර දැකලා මේ නැවත වතාවක් මේ භවය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අත් මිදෙන්න. ඒ තෘෂ්ණාවෙන් අත් මිදෙන්න නම් ඔබ අනිවාර්යෙන්ම මේ සෑම පින්කමක්ම සිද්ධ කරමින්, මේ සෑම කුසල් දහමක්ම වඩමින්, ඒ කුසල් දහම් වලින් රැස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උත්තරේ ලැබුණාද මහත්තයෝ? ගරුතර ස්වාමින් වහන්සේ, අපගේ දෙවන ප්‍රශ්නය, භාවනා කිරීමේදී සිත එක අරමුණක පිහිටවන්නට කොපමණ උත්සාහ කළත්
එම උත්සාහය අසාර්ථක වන්නේ උත්සාහය මදිකම නිසාද නැතිනම් පින් මදිකම නිසාද? මෙහෙමයි. සමහරු භාවනා කරන්න යද්දී අපිට නිරේතුරුව මතක් කරනවා ස්වාමින් වහන්සේ මේ හිත නිරේතුරුවම විසිරෙනවා කියලා. ඉතින් සිත විසිරෙනවායි කියන කාරණේ සිත විසිරෙන්න හේතුව සිත විසිරෙනවා කියන්නේ හිත දුවනවා කියන්නේ හිත දුවන්නේ රූපයක් පසුපසමයි. කාගේ හිත දිව්වත් ඒ හිත දුවන්නේ රූපයක් පසුපසමයි. එහෙනම් රූපයන් කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි පිංගතුනි මේ භාවනාව කරන්න ගියාට පස්සේ Tamanගේ සිත එහාට මෙහාට දුවන්නේ. ඒ නිසා භාවනා කරන්න යන ඉස්සෙල්ලා මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියටයි හඳුන්වන්නේ. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියන කාරණේ සකස් වෙන්නේ 7 වෙනි මාර්ගාංගයේ හැටියට පිංගතුනි. එහෙනම් මේ සම්මා සතිය සකස් කරගන්න නම් අනිවාර්යෙන්ම මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 6 තමා තුල වැඩෙන්න ඕනේ. ඒ නිසා යමෙක් භාවනා කරද්දී හිත දුවන ස්වභාවයක් තියෙනවා නම් ඊට හේතුව තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 6 වැඩිීමේ දුර්වලතාවය. ඒ නිසා Taman නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන දිශාවට ගමන් කරන්න. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 6 ඵලය තමයි සම්මා සතිය කියලා කියන්නේ. එහෙනම් යහපත් සිහියක් ඇති කරගන්න නම් ඒක ඉබේම වෙන්නේ නැහැ. මොකද අපි තුල සම්මා දිට්ඨිය සකස් වෙලා නැත්නම් අපි තුල කවදාකවත් සම්මා සංකප්පයන් සකස් වෙන්නේ නැහැ. අපි තුල සම්මා සංකප්පයන් සකස් වෙන්නේ නැත්නම් කවදාකවත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ. සම්මා වාචාවක් සකස් වෙන්නේ නැත්නම් සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැත්නම් සම්මා ආජීවයක් වායාමෝ සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ පිංගතුනි. මේ සියල්ලම හේතුඵල ධර්මයන්. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් දකිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන දිශාවට ගමන් කරනුනේ අපි භාවනාවක් කරා යන්න ඕනේ. ඒ වගේම යමෙක් භාවනා කරනවා නම් මුලින්ම දකින්න ඕනේ පිංගතුනි තමන් මේ පුරුදු වෙන්න නෙමේ භාවනා කරන්නේ. මේ ජීවිතේ පළවෙනි වතාවට නෙමේ ඔබලා භාවනා කරන්නේ. මොකද සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරගෙන ආව පිංගතුනි. මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණේදී ඔබලා මෛත්‍රී ධ්‍යාන ලැබලා මෙතන ඉන්න හැම කෙනෙක්ම එර්දියෙන් ගිහිල්ලා තියෙනවා පිංගතුනි. ඔබලා රූපාවචර අරූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල ලැබලා ඔබලා රූපාවචර බ්‍රහ්මතල වල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. ඔබලා අරූපාවචර ධ්‍යාන ලැබලා අරූපාවචර බ්‍රහ්මතල වල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා පිංගතුනි. එහෙනම් බලන්න අපි මේ පුරුදු වෙන්න භාවනා කරනවා නෙමේ. අතීතයේ මේ භාවනාවන් නිසා එර්දියෙන් ගිය පිරිසක් අපි. එහෙනම් ඒසා සංසාරේ අපි භාවනා කරලා තියෙනවා පිංගතුනි. ඒසා භාවනා කළත් අපි මේ භාවනාව භව නිරෝධය කරා සම්මා සතියක් සම්මා සමාධියක් බවට පත් කරගත්තේ නැහැ පිංගතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන වැදගත් වෙන්නේ සතිය කියන කාරණේ නෙමෙයි සම්මා සතියයි. සතියයි සම්මා සතියයි අතර අහසයි පොළවයි වගේ වෙනසක් තියෙනවා පිංගතුනි. සතිය කියන දේ මුස්ලිම් පල්ලියක ඉන්න මහත්තයෙක් තුලත් තියෙන්න පුළුවන්. සතිය කියන දේ ක්‍රිස්තියානි පල්ලියේ මහත්තයෙක් තුලත් තියෙන්න පුළුවන්. නමුත් සම්මා සතිය කියන්නේ බෞද්ධයෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵලයයි පිංගතුනි. එහෙනම් සතිය පස්සේ නෙමෙයි අපි ආයුත්තේ. සම්මා සතිය පස්සේ. සම්මා සතියත් කියන්නේ අහසත් පොළවත් වගේ පරතරයක් තියෙන දෙකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්න හරකෙක් ඉන්නවා. ඒ හරකාව අපි ලෙහෙලා දානවා. ලෙහෙලා දැම්මොත් මොකද කරන්නේ? එයා වටේම තියෙන ගොයම් පැල ටික, කෙහෙල් පැල ටික කනවා පිංගතුනි. අපි ආව මීටර් 10ක කඹයකින් බඳිනවා. බැන්දොත් මොකද වෙන්නේ? එයා මීටර් 10 ප්‍රමාණය තමයි දැන් කන්නේ. මීටර් 10 කඹෙත් අයින් කරලා අපි ආව මීටර් 5 කඹයකින් බඳිනවා. දැන් මොකද වෙන්නේ? එයා මීටර් 5 ප්‍රමාණයයි කන්නේ පිංගතුනි. ඒ මීටර් 5 කඹෙත් අයින් කරලා අපි යා කණුවට බෙල්ල තියලා බඳිනවා. දැන් එයා කොහෙවත් කනවද? එයා කණුවට බෙල්ල තියලා බැඳලායි තියෙන්නේ. මෙයා කණුවට බෙල්ල තියලා බැන්දත් මෙයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ගොයම් පැල දිහා දකිමින් කෙල ගිලිමින් තමයි ඉන්නේ පිංගතුනි. ලණුව කඩාගන්නේ කොහොමද කියලා දකිමින් තමයි ඉන්නේ. මොකද
සම්මා සතිය සකස් වුණේ නැහැ. තෘෂ්ණාව ෂේ වුණේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 6 වැඩුණේ නැහැ. එහෙනම් එතන තමයි සතිය කියලා කියන්නේ. ඒ සතිය තුල තෘෂ්ණාව සැඟවිලා තියෙනවා පිංගතුනි. සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සතියේදී එයා මේ කනුවට බෙල්ල තියලා බැඳිලා තමයි ඉන්නේ. නමුත් එයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ගොයම් පැල දිහා දැකලා කෙලගිලින්නේ නැහැ පිංගතුනි. මොකද එයා තෘෂ්ණාව ෂේ කර ගන්නා වූ ගමනක යන්නේ. එයා රූපේ අනිත්‍යභාවය දකිනවා. එයා වේදනාවේ අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා කවදත් එයා බෙල්ලට තියලා බැඳිලා තිබ්බත් ලනුව කඩා ගන්න හදන්නේ නැහැ. වටේ පිටේ දේවල් දිහා කෙලගිලින්න යන්නේ නැහැ පිංගතුනි. එහෙනම් සතියත් සම්මා සතියත් අතර තියෙන වෙනස තමයි ඕක. ඒ නිසා යමෙක් භාවනා කරන්න යද්දී ඔබේ හිත දුවනවා නම් ඔබ නිරේතුරුවම සංසාර බය දකින්න. සංසාරේ මේ කොයිසා ගැඹුරු කොයිසා බියකරු කොයිසා විෂම සංසාර ගමනක්ද අපි මේ යන්නේ කියන කාරණේ දකින්න. මේ සංසාර බය අපිට සකස් කරලා දෙන්නේ සම්මා දිට්ඨිය විසින්මයි පිංගතුනි. සම්මා දිට්ඨියෙන් අපි පරිපූර්ණ නැත්නම් කවදාක්වත් සංසාර බය කියන දේ සකස් වෙන්නේ නැහැ. අපි හිතන්නේ අපිට ගිය ජීවිතයක් තිබුණා. ඊට පස්සේ මරණයෙන් පස්සේ තව ජීවිතයක් ඇති කියන කාරණයයි. අරසා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන අරසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳගෙන ආවා වූ කියන කාරණය අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ සංසාර බය දකින්න. සංසාර බය දකිමින් මේ ජීවිතේ අපිට මේ ජීවිතේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් පිංගතුනි ආයිමත් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ තව අවුරුදු ලක්ෂ 25ක් ගිහිල්ලා. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න අවම වශයෙන් තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා පිංගතුනි. මොකද මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 80000යි කියන තැනදී මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. අද වෙනකොට පරමායුෂ අවුරුදු 70ක් වගේ තැනට අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂය අඩු වුණා. අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂ අඩුවීමේ වේගය අනුව ගණනය කරනකොට අවුරුදු 80000ක් වයස තියෙන මිනිස්සයෝ බිහි වෙන්න නම් තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා පිංගතුනි. ඒ කියන්නේ තව අවුරුදු ලක්ෂ 25ක් අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ, සංඝයා කියන වචනේ නැහැ, බුද්ධ කියන වචනේ නැහැ. කොතන ඉපදුනත් එතන දුකමයි පිංගතුනි. අබුද්ධෝත්පාද කාලය කියන්නේ මායාගේ ග්‍රහණය තුල මායාගේ පාලනය තුල තියෙන කාලය. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කාලෙට දිව්‍යතල හිස් වෙනවා කියලා. දිව්‍යතල හිස් වෙලා දෙවියන් තුලත් ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් සකස් වෙලා දෙවියනුත් දුස්සීල මිනිස්සෙයින් බවට ප්‍රේතයින්, යක්ෂයින්, නිරිසතුන්, තිරිසන් සතුන් බවට පත් වෙනවා කියලා. එහෙනම් කොතනකදවත් අපිට පිංගතුනි සංසාරයේ අනාගත අබුද්ධෝත්පාද කාලයේ ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේ සංසාර බය දකින්න. මේ සංසාර බය දැකලා මේ සංසාර බයෙන් එතර වෙනවාය කියන තැන ඉඳලා භාවනාවට වාඩි වෙන්න. වෙන දේවල් හිතන්න යන්න එපා. මේසා ගැඹුරු ගමනක්, මේසා දුක්ඛිත ගමනක් මම පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ආවා වූ දුක්ඛිත ගමනේදී මම එළුවෙක් වෙලා, කුකුලෙක් වෙලා, හරකෙක් වෙලා, ඌරෙක් වෙලා මගේ බෙල්ල කපාගෙන මරපු වෙලාවේ ගලා ගිය රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒසා තිරිසන් කුලවල ඉපදිලා අපේ බෙල්ල කපන වෙලාවට රුධිරය ගලලා තියෙනවා පිංගතුනි. මේ සංසාර බය දකින්න. මේ සංසාර බය දකිමින් මේ මොහොතේ ධර්මයේ ඵලයන් ලබා ගන්න බැරි වුණොත් අනාගතයේදී වැටෙන්නා වූ සංසාරයේ බියකරුභාවය දකින්න. මේ සංසාර බය දකිමින් ඔබ භාවනාවට වාඩි වෙන්න. එතකොට ඔබේ හිත විසිරෙන්නේ නැහැ පිංගතුනි. ඒ සංසාර බය නොදකින තාක්කල් ඔබ භාවනා කරන්න යන්නේ తాවකාලිකව මානසික සුවයක් උදෙසා නම්, తాවකාලිකව තියෙන ප්‍රශ්නයක් මගහරගා ගැනීම උදෙසා නම් මම මේ කියන ධර්මය අදාළ වෙන්නේ නැහැ පිංගතුනි. ඒවා උදෙසා භාවනා කරන ධර්මයක් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ මේ උතුම් මාර්ගය, ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් උතුම් ඵලයන් උදෙසාමයි.